නිවාඩු දවසේ කාමරේටලා ඉන්නකොට කබඩ් එක පොඩ්ඩක් අස් කරනකොට මේ යටින් හම්බ වෙනවා පරණ CD එක. පරණ කිව්වට චාමර වීරසිංහගේ අන්තිම කැසට් එක. අන්තිම CD එක. ඒ කියන්නේ ඇල්බම් එකක් වශයෙන් ආවා නම් එක දිගට සිතින් විතරක් ඇල්බම් එකේ ඉඳන් මේ වෙනකන් ආව අවසාන ඇල්බම් එක තමයි මා ආදරම්. ඒක අපිට හොඳට මතකයි. ඒ ලස්සන ගීත ටිකෙන් පස්සේ අපි ඉතින් ඉස්සර පරණ රසිකයෝ වශයෙන් චාමර ගැන අපි හොයනවා. චාමර ගැනට වඩා අපි පර්පල් රේන්ජ් බෑන්ඩ් එකේ මොකක්ද දෙන්නේ කියලා බලනවා ඒ දවස්වල. මොකද non stop තියෙනවා. පර්පල් රේන්ජ් කරට කර non stop වෙනවා ඒ දවස්වල. ෆ්ලෑෂ්බැක් non stop එකක් එනවා. පර්පල් රේන්ජ් එනවා. එතකොට සුපර් ප්‍රින්ට්ස් කියලා බෑන්ඩ් එකක් තිබ්බා. ඒ වගේ පරණ මේ ඔය ලේබල් තුනෙන්ම නිල්වලා රන්සිලු සාරංග කරට කර ඇල්බම් එළියට එනවා. ඒ අතර චාමර වීරසිංහගේ මේ මාදරම්මයෙන් පස්සේ අපි බලන් හිටියා චාමරගේ ඊළඟ ඇල්බම් එක එන්නේ කවද්ද කියලා. එතකොට අපිට මතකයි අපි ඒ දවස්වල ඇලර්ට් එකේ ඉන්නකොට සේනක ක්‍රිස්බන් එහෙම ඔය ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා කියනවා පර්පල් රේන්ජ් නායකතුමා මේ චාමරගේ ඇල්බම් එකේ වැඩ කටයුතු කරනවා කියලා මට මතකයි ප්‍රෝග්‍රෑම් එක කිව්වා. නමුත් ඒ ඇල්බම් එකක් නම් එළියට ආවේ නැහැ. අපිට චාමරගේ අන්තිම ඇල්බම් එක උනේ CD පටයක් වශයෙන්. ඒ කියන්නේ මේ අන්තිම ලේබලෙන් මම හිතන්නේ අන්තිමටම ආවේ මාතරම්මා තමයි මට මතක විදිහට. මොකද CD පටයක් එළියට එනකොට ඒකේ කවර් ෆොටෝ එකට මූලිකත්වයක් දෙනවා. එතකොට පරණ ගායකයන්ගේ මම දැකලා තියෙනවා ජෝතිපාල මහත්මයා ඇතුළු ඒක ගොඩාක් පරණ ගායකයන්ගේ සමහරක් වෙලාවට ෆොටෝ එකක් දාලා ගීදාසිය නම කියලා පොඩ්ඩක් ක්‍රවුන් කරලා එහෙම තමයි එන්නේ. නමුත් චාමරගේ ඇල්බම් වලට එනකොට චාමර ෆොටෝජෙනික් ඒ කියන්නේ මේ ෆොටෝ වලට ලස්සනට ඒ කියන්නේ මේ CD පටේ ෆොටෝ එකක් අනිවාර්යෙන් ලස්සන ෆොටෝ එකකට චාමර ඉන්නවා. චාමරගේ ඒක හොඳටම මතකයි සුන්දරාත්මක ඇල්බම් එකේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. මං ගාවේ ඒ ෆොටෝ එක තියෙනවා මා ගාව. ඒ කාලේ අපි අනිවාර්යෙන් චාමරගේ දමිත්ගේ CD එකක් එනවනම් ඒ දවස්වල හිටිය තරුණයෝ අනිවාර්යෙන්ම ගන්නවා. ඉතින් ඒ චාමරගේ අනිවාර්යෙන් රන්සිල් විකින් මොකක් හරි දෙනවා මේ පින්තූරයක් ඒ ඇල්බම් එකත් එක්ක දෙනවා. මම මේ සුන්දරාත් එකේ ෆොටෝ එක ගොඩක් අය ගාව ඇති. ඒ කාලේ චාමරගේ රසිකයෙක් ගාව. ඉතින් බලන්න මේ ෆොටෝ එකෙත් හරි ලස්සනට චාමරගේ අන්තිම ඇල්බම් එකෙත් ලස්සන ෆොටෝ එකක් තියෙනවා. දැන් ඒක ලස්සනට පේනවා. දැන් බලන්න මෙතන මේ ෆොටෝ දෙකේම හොඳ ඇක්ෂන් එක. ඒ කාලේ අර යෞවනයේ ගායකයෝ ගොඩක් අඩු කාලෙක තමයි චාමර දමිත් එකපාරට කරලියට එන්නේ. ඒ කියන්නේ තරුණ ගායකයෝ අඩුවෙන් හිටියේ. තරුණ ගායකයෝ දෙන්නෙක්ට එකපාර මේ දෙන්නා එළියට එනකොට ලොකු වෙනසක් තරුණයට මේ අර ගායක අඩුව එළියට ආවා. ඒ කියන්නේ අපේ පරම්පරාවේ ගායකයෝ දෙන්නෙක් එළියට ආවා වගේ තමයි චාමර දමිත් ඒ දවස්වල කරට කර. එතකොට ඉන්දුනිල් ලන්ද්‍රමානත් ඒ දවස්වල ඒ වගේම ඉන්නවා. අද මම මේ ඇල්බම් එක ගැන මට මේ ගැන හොයනකොට මේ අපි ගත්ත එකක් තාමත් CD එකක් ගෙදර අරන් තියෙනවා කියලා පුදුමයට තමයි මම මේක නිකන් අරන් වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් මේකේ ලස්සන සින්දු ටිකක් තියෙනවා. චාමරගේ ගමන අලුතෙන් අහපු වෙනස් කරපු සින්දු ටිකක් තියෙනවා. අපි මේ සින්දු ටික පොඩ්ඩක් බලමු. ඇල්බම් එක ප්ලේ වෙනකොට මේ ලස්සනට මේ සින්දු ටික ගලා යන්නේ සින්දු 16 14 ඇල්බම් එක යනකොට ලස්සනට ඒ කියන්නේ කෙනෙක් අහන් ඉන්නකොට මේ බස් එකේ යනකොට හරි ගෙදර ඉඳන් අහනකොට හරි ලස්සනට මේ වැල වගේ සින්දු ගැලපීමකින් තමයි අගට ගලා එන්නේ. ඉතින් පළවෙනි සින්දුව මේකේ උනේ ඈතින් ඈතට ජනජීව වේහැල්ල පියන්තනාවලගේ මතකයන් ඔබේ මියුසික් කරපු අපේ පියන්තනාවලගේ මහත්මගේ ගීතය තමයි ඈතින් ඈතට. එතකොට මේ ඈතින් ඈත ගීතය ගොඩාක් ජනප්‍රිය වුණා. අපිට හොඳට මතකයි ෆ්ලෑෂ්බැක් එක. එතකොට මේ දවස්වල ඉතින් ගොඩක් අය හරි ආසාවෙන් අහපු ගීතයක්. ඊළඟට දෙවනි ගීතය මේ මාදරම් එකේ තියෙන්නේ සඳසේ දවසක මහේෂ් රන්සර
මද්දුම් මං හිතන්නේ එයා තමයි මහේෂ් රන්සර පියන්ත නාවලගේ මහත්මයා තමයි මේ ගීතයත් මියුසික් කරලා තියෙන්නේ. ඊළඟට මා ආදර අම්මා. ඔයගොල්ලෝ කවුරුත් දන්න ශෙහාන් ගලහිටියාව. හැමෝම දන්නවා ඉතින් ශෙහාන් ගලහිටියාව කිව්වම ඒකත් මියුසික් කරලා තියෙන්නේ පියන්ත නාවලගේ. එතකොට දැන් ගීත තුනක්ම එක ළඟ පළවෙනි ගීත තුනම ඇල්බම් එකේ පියන්ත නාවලගේ. ඕගොල්ලෝ මේක අහන්න ඕනේ. මේ ඇල්බම් එක දාලා දැන් YouTube එකේ තියෙනවනේ. මේ ලස්සනට ඉතින් අර විනාඩි මේ පැය ගාන එක දිගට මේ ලස්සනට ගලාගෙන හැලෙන විදිහට ඒක අහගෙන ඉන්න ඕනේ. එතකොට පළවෙනි ගීත තුනම සංගීතය මියුසික් කරලා තියෙන්නේ පියන්ත නාවලගේ මහත්මයා. ඊළඟ ගීතය සෙනෙහස දුක කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ ගීතය පටන් ගන්නේ නම් මං දහඩිය බිමට හෙලන්නේ දරු පැටවුන් හින්දයි කියලා ලස්සන ගීතයක්. මේ ගීතය කවි කීර්ති හිමි තමයි රචනා කරන්නේ. එතකොට නවරත්න ගමගේ මහත්මයා ලංකාවේ ප්‍රවීණම සංගීතඥයෙක් තමයි. ඉතින් නවරත්න ගමගේ මහත්මයා කොහොමද කෙනෙක් දන්නවා. ඉතින් ලස්සනම ගීතයක්. ඒ ගීත පොඩ්ඩක් ඇහෙනව අඩුයි. වේදිකාවේ නම් ඇහෙන්නේ නැහැ. අහන කට්ටිය ඔක්කොම ඉතින් අහලා තින්නේ හැමෝම දන්නවා. හරිම ලස්සන සංවේදී ගීතයක්. ඊළඟට තියෙනවා පිනිමල් සීතට පිපිච්චි. ඒකත් ශයහන් ගලහිටියා මහත්මයා පියන්ත නාවලගේ මහත්තයාගේ. එතකොට හතරවෙනි ගීතය. ඊළඟට අපිට තියෙන්නේ ඇත්තටම මෙන්න මේ සින්දුව නම් ගොඩාක්ම අපිට වටිනා ගීතයක්. දලදාවේ තේවා හඬ ඇහෙනකොට. ඒ සින්දුව ගැන නම් ඒ ගීතය ගැන කියන්න වචන නැහැ. ඒ ගීතය පද රචනා කරලා තියෙන මහේෂ් රන්සර. ඉතින් කියන්නම දෙයක් නෑ මියුසික් ගැන. රෝහණ වීරසිංහ මහත්මයා තමයි ලංකාවේ සම්පදා වටිනාම සංගීතඥයෙක්. රෝහණ වීරසිංහ මහත්මයාගේ ගීතයක් චාමර ගායනා කරනවා කියන එක චාමරට තමයි වටින්නේ. මොකද රෝහණ වීරසිංහ මහත්මයාගේ ගීත කියන්නේ ඒක රෝහණ වීරසිංහ මහත්මයාගේ ගීතයක් මියුසික් කරගන්න ගොඩාක් කෙනෙක් බලන් ඉන්නවා. ඒක ලංකාවේ සම්පතක්. ඉතින් දලදාවේ තේවා හඬ සින්දුව නම් අහන්න ගීතයක්. ඒක තනිකර නුවර ගැන කතාවක්. ඉතින් හරිම ලස්සනයි. ඊළඟට කෙලින්ම නුවරින් පල්ලමට එනවා ඊළඟ ගීතය ඇතුගල වෙහෙර වඳින. ඒකත් ලංකාවේ ගොඩාක්ම එළියට ආපු ගීතයක් තමයි ඇතුගල වෙහෙර වඳින ගීතය. මේ මුළු කුරුණෑගලම හෙල්ලිලා ගියපු ගීතයක්. ඊට පස්සේ තියෙනවා එක දවසක්. ඔන්න අපි ලස්සනට එනවා මතකයන් ඔබේ පද රචනය කරපු සිතින් විතරක් පද රචනය කරපු ආරාධනා ඒකනායක. ආරාධනා ඒකනායකගේ ගීතයක් තමයි. ඒකත් මියුසික් කියන පියන්ත නාවලගේ මහත්මයාගේ අතින් එක දවසක් එක ලස්සන ගීතයක්. ඊට පස්සේ තව ටික කාලෙකින් ඒක මේ ළඟදී ගොඩක් වෛරල් වුණා. ශයහන් ගලහිටියා මහත්මයාත් රොෂාන් පනාන්දු මහත්මයා ඒ ගීතය මියුසික් කරන්නේ. හරිම ලස්සන ගීතයක්. තව ටික කාලෙකින් ගීතය ඒක ඔයගොල්ලෝ ඔක්කොම අහලා තිනවා. ඊළඟට අපි එහෙම ඇල්බම් එක එනකොට මෙන්න මේ ගීතය තමයි චාමරගේ මම දකින වටිනාම ගීතයක්. ඒ කියන්නේ මිල කරන්න බැරි ගීතයක් කියන්නේ. අපිට ඒක කියන්න පුළුවන් මෙහෙමයි. උමතු කලා ඒ කියන්නේ හරි අමුතුම ස්ටයිල් එකක යන ගීතයක්. ඒ ගීතේ වටිනාකම තමයි සුනිල් ආරියරත්නයන් තමයි මේක පද රචනය කරන්නේ. ඉතින් මේක දුර්ලභ අවස්ථාවක්. ඊට පස්සේ රෝහණ වීරසිංහයන් තමයි මේක සංගීතවත් කරන්නේ. එතකොට මේ ගැළපීම කියන්නේ ලංකාවේ මියුසික් ෆීල්ඩ් එකේ සංගීතයේ සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහයන් මියුසික් කරපු ඒ මියුසික් වල ගැළපීම කියන්නේ පද රචනයේ මියුසික් වල ගැළපීම කාටවත් වාද විවාදෙන්න එක අනිවාර්යයෙන් මේ ගීතය ජනප්‍රිය වෙනම ගීතයක් තමයි. ඉතින් ඒක චාමරටත් වටින අවස්ථාවක්. ඉතින් උමතකොලා සින්දුව හරි වටින ගීතයක් මේ ඇල්බම් එකේ. ඊළඟට සරසවියේ හරිම ලස්සන ගීතයක්. මේක නම් මේකත් මේ ඇල්බම් එකේ තියෙන 12 වෙනි ගීතය. සරසවියේ ගීතය. ඉතින් මේක නම් ඉතින් පද රචනය ගන්න ඕන කෙනෙක් දන්නවනේ. සතා කිව්වම සත්‍යජිත් ලක්මාල් පියන්ත නාවලගේ මහත්මයා තමයි ඒකෙත් මියුසික් කරන්නේ.
ඔය සත්‍යජිත් ලක්මාල් කියන්නේ හොඳ වැඩික්. එතකොට අපි දැකලා තියෙන ඉස්සර ෆ්ලෑෂ්බෑක් ඇල්බම් වල සමග එතකොට මේ මියුසික් වල ගොඩාක් ලංකාවේ දක්ෂ ගීත රචනා කරපු කෙනෙක් තමයි මායින් ගමේ වගේ සත්‍යජිත් ලක්මාල් මහත්මයා කියන්නේ. ඉතින් ඒකත් පියන්තනාවලගේ මහත්මයා තමයි මියුසික් කරන්නේ. බලන්න මේ ගීතවල ගැළපීම කියන්නේ හරි ලස්සනට මේක ගලාගෙන ඊළඟට 13 වෙනි ගීතය ලියන්නට පෙම් කවි. ලියන්නට පෙම් කව. මේ ගීතයත් මාර ලස්සන ගීතයක්. අයෝධ්‍යා ප්‍රනාන්දු, රොෂාන් ප්‍රනාන්දු. හරිම ලස්සනයි. ඒකත් අහන්න වටිනවා. මේ ඇල්බම් එකේ නිකන් එපා කියන්න කියන්නේ මේ සින්දු 16 ගැළපීම කියලාම වැඩක් නැහැ. යාල් දේවි වලට ඊළඟට එනවා. යාල් දේවි ගීතය ලාල් මොහින්ද්‍රන් මහත්මයා සහ නවරත්න ගමගේ මහත්මයා. ඒකත් බලන්න ලොකු වටිනාමකම ගීතයක්. ඊළඟට අපි දකිනවා ගැල් පදවන්නේ. ඒකත් ලස්සනම ගීතයක්. ගැල් පදවන්නේ ගීතය කියන්නේ මේ මාර චාමරගේ ලස්සනම සින්දුවක් මේ ඇල්බම් එකේ. ඒක චතුර ගීතනාත් රොෂාන් ප්‍රනාන්දු. රොෂාන් ප්‍රනාන්දු මහත්මයාත් මේකේ ගීත තුනක් විතර ඉන්නවා මියුසික්. එතකොට අඩිසීයේ පාරගාවතින් හැමෝම දන්න ගීතය ශයහන් ගලහිටියාවත් පියන්තනාවලගේ මහත්මත් ඉස්සර කොහොමත් චාමර දමිත්ලගේ ඇල්බම් එකක අවසාන ගීතය කියන්නේ ඉතින් පාස් නම්බර් එකක් තමයි වදින්නේ. ඒක මං හිතන්නේ ඒක කැඩුනා නම් කැඩුනේ මේ සුදු නෝනේ ඇල්බම් එකේ වෙන්න ඕනේ. ඒකේ මොකද ඒකේ අන්තිම ගීතය විතරක් අතුරු සිදුරු නැතිව පිරුණු ගීතය. අපි ඉස්සරහට ඒ ගැනත් ඒ ඇල්බම් ගැන කතා කරමු. ලස්සනයි. මම මේ අද මට අතර අහුවෙච්ච ඇල්බම් එක තමයි මේ මාදරම්මා. අන්තිම ඇල්බම් එක. ඒකයි මම අද කතා කරන්න ගත්තේ. මොකද ඒ ඇල්බම් එකේ විතරයි පාස් නම්බර් එකක් නැතුව ආවේ. අපි ඒ කාලේ ෆලෝ කරපු ගායකයන්ගෙන් චාමර දමිත්ගේ ඒ කාලේ හිටිය තරුණ ඉතින් මෙහෙන් චාමරගේ දෙවෙනි ඇල්බම් එකේ ඉඳන් තමයි මම හිතන්නේ දමිත්ගේ පළවෙනි ඇල්බම් එක එන්නේ. සිතේ පෙම්පුණා. ඒ කාලේ ඉඳන් මෙහෙන් ඇල්බම් එකක් එනකොට අනිත් පැත්තෙන් එකක් එනවා. රන්සිලෝගෙන් එනකොට නිල්ලෝලාගෙන් එනවා මම හිතන්නේ. ඉතින් ලස්සන ගීත 16ක් මේ ලංකාවේ ඇල්බම් කලාව මේ සමගින්ම නැති වෙලා ගියා. ඊට පස්සේ ගීත වශයෙන් YouTube එකට එන්න ගත්තා. ඊට පස්සේ ඇල්බම් ලංකාවේ මම හිතන්නේ එහෙමනම් ආවේ නැහැ. මාදරම්මා චාමර වීරසිංහගේ ලස්සන ඇල්බම් එකක්. ඉතින් ඕගොල්ලෝ අහලා බලන්න මේ චාමරලාගෙන අපි දෙයක් කියනකොට පොඩ්ඩක් බලන්න කියන්න. මොකද ලංකාවක්ම දන්න ගායන ශිල්පියෙක්. ඒ වගේම ඉතින් 2004 මම හිතන්නේ 2003 2004 2005 වගේ තමයි අපි ආසාවෙන් සිටේ පෙම්පුරා පළවෙනි ගීතයක් අපි අහනවා Purple Range සජීවී අංක 5. එතන ඉඳන් ඉතින් ඇල්බම් එක කියන්නේ මේ හරි ගලාගෙන ආපු කාලයක් තමයි. හොඳයි අපි බොහොම ස්තුතියි කට්ටියටම. සියලු දෙනාටම ජය වේවා.